බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳව. එතකොට අපිට මේ ව්‍යායාම වලින් ගොඩක් ලෙඩ හොද කරගන්න පුළුවන්. බර වැඩි වීම ලෙඩද? බර වැඩි වීම ලෙඩක් නෙවෙයි නේ. හැබැයි බර වැඩි වීම නිසා ලෙඩ ගොඩක් ඇති වෙන්න පුළුවන්. බොහොමයක් ලෙඩ ඇති වෙන්න පුළුවන්. බව මේ අසවචින් කියනවා නම් මොකද බෝ නොවන රෝග. හරි අපි එනිසා ඒ සම්බන්ධයෙන් ටිකක් කතා කරන්නේ. ඒත් අපි ඇත්තටම සිකුරාදා නුවණට ඉතවත් ඔබ දන්නවා අපි නිතරම මේ බෞද්ධ චිකිත්සක ක්‍රමෝත්සව කොහොමද නිරෝගී සුවය කරනවගන්නේ මෙන්න මේ පිළිබඳව කතා කරන්න බව. ඉතින් අද අපි හිතුවා මේ ව්‍යායාමات කොහොමද මේකට සම්බන්ධ කරගෙන ශරීරයේ බර අඩු කර ගැනීම ගැන කතා කරන්න කියලා ඇවිල්ලා ඉන්නේ රිජ්වේ ආර්යන අමාරෝහණේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක ආචාර්ය ජාලිය කුඩුවෙන් මහත්මයා. අයබෝන් ජාලිය. දැන් කොහොමද මේ ව්‍යායාම වලින් බර අඩු කරගන්නේ? සාමාන්‍යයෙන් දැන් මහන්සි වෙන්න ඕනේද, දුවන්න ඕනේද, ඇවිදින්න ඕනේද, ඩයිටියක් ඇවිදින්න ඕනේද? මොකද ඔබේ ක්‍රමය බර අඩු කරගන්න? ඔය ඇත්තටම මේක ප්‍රවේශයක් ගන්න මට හිතෙනවා මෙහෙම හරිද මේ අපි දැන් දකිනවා මේ අපේ ශරීරයේ අලංකාර තියාගන්න තමයි මේ ගොඩක් අය හදන්නේ බර අඩු කරගන්න. තේරෙන දේවල් මහන්සි වෙන්නේ අපි මේ දෙය හැඩය පවත්වා ගන්න. විශේෂයෙන් අපි මේ කාන්ත පාර්ශ්වය දෙය හැඩය පවත්වා ගන්න ගොඩක් නන්දේ පිරිමි පාර්ශ්වයට වඩා අපි මේ සමහරකට පිරිමි පාර්ශ්වයත් මේ දුර්මත තියෙනවා. සමහරකට පිරිමි අය හිතනවා මේ බඩ තියෙන එක ටිකක් අර පර්සනැලිටි එකට හොඳයි කියලා. එහෙමත් හිතනවා. ඉතින් ඒ හිතනවා ඉතරත් අපේ ඒ වගේ මත තියෙනවා. දැන් විශේෂයෙන් කාන්තාවන්ට මේ උදරේ ඉදිරියට නෙලාන ප්‍රශ්න අපි මේ ඉදිරි පෞද්ගලික වැඩසටහන් වලට එනකොට හැමදාම අපිට මගතරදී හම්බ වෙනවා කියනවා අනේ කවස්තාව තාම පෙන්වන්නේ නැද්ද මේ බඩ අඩු කරගන්න ගියාම හැමදාම කරන බඩ අඩු කරන ව්‍යායාම පෙන්වන්න කියලා. බඩ තමයි මේගොල්ලන් තියෙන ප්‍රශ්නේ. මට මේ වෙලේ පොඩි කතාවක් කතාවකට දැක්කම මේ ළඟදී ආවා මේ මාව හම්බෙන්නට මේ එක්තරා කාන්තාව උදරේ ඉදිරියට නෙලාලා දුන්නා. එයා ඒක ගර්භණී කාන්තාවක් වගේ තියෙන්නේ. මේ ළඟදී යාට බස් රථයකදී අසුනක් දීලා තියෙනවා ප්‍රෙග්නන්ට් කියලා ඒක. මෙයාකට කඳු වෙලා. ඉතින් ඒක මම කිව්වා ඉතින් හොඳයි අසුන ලැබුණා එහෙම යන්නේ. ඒක බෑ තුමු මාත්‍රු ඒට නැගාවක් එක ප්‍රෙග්නන්ට් නැතුව ඉඳගෙන යනවා. ඉතින් ඒ සීට් දීපේ කියලා කඳු වෙලා. මේ මම ප්‍රෙග්නන්ට් නෑ. මට ඒ සීට් එක දුන්නේ කියලා. ඉතින් මත් එකේ ගොඩක් කලබලයක් වෙලා මේකදී. වගේ දැන් එතන තියෙන්නේ මානසික තත්ත්වය බලන්න ඔය ඉදිරියට මේක ලොකු ප්‍රශ්නයක් කියලා. ඒක අපි අඩු කරගන්න ඕන. දැන් මේ උගත්ලාට ඔබතුමා අහුවා මේ කොහොමද විදිනවද බර අඩු කරගන්න? දැන් විශේෂයෙන් මේක අවස්ථා කරගන්න ඕන මේ උගත්ලාට බර අඩු කරගන්න කියන ගොඩක් අය ඇවිදිනවා. හැබැයි ඒක දැන් උගත්ලාට උදේ ඉදිරියට නෙරාගෙන එක මේ මේද තට්ටුව හින්දා ඇවිල්ලා තියෙනවා නම් ටිකක් ඕකේ. සමහරකට අපි දැකන්නේ ගොඩක් වෙලාවට උදරයේ පේශි දුර්වල වීම නිසා උදරේ ඉදිරියට නෙරාලා තියෙනවා. ඔබතුමා දන්නට වෛද්‍යවරයෙක් නිසා මේ උදරයේ ඇතුළේ තියෙන ලොකු පීඩනයක්. උදරේ දැන් අංශ අඩි 20ක් විතර දිගයි. ඒවා ලොකු පීඩනයකින් හදවගෙන ඉන්නේ. ඉතින් මේක කොයි වෙලේ එළියට එන්න හදන්නේ. උදරයේ පේශි ශක්තිමත් වුණොත් තමයි නෙරායන එක වළක්ව ගන්න. ඉතින් අපිට මේ උදරයේ ඉදිරියට නෙරායන එක වළක්වන්න ඕක චිකිත්සක ගියාම තියෙනවා. අපිට ඡායාරූප වලින් පෙන්වන්න පුළුවන්. දැන් මේක පෙන්වන්නේ මේ උදරයේ ඉදිරියට නෙරායන එක වළක්වා ගන්න උදරයේ පේශි ශක්තිමත් කරන ව්‍යායාමය. ඔව් දැන් මේ ස්වභාවික ඉන්නේ මෙහෙම ඉන්නකොට ඒක උචිතද? ඔව් ඇත්තටම මේක අපි උගුණාරක තත්ත්වය දැන් අපි දැකලා තියෙනවා මේ දැන් හුඟක්ලාට මේ ව්‍යායාම කරන්න පසුබට වෙන්නේ අපිට මේ ව්‍යායාම කරන්න තැනක් නැහැ සුදුසු නැහැ අපිට ජිම් එකකට යන්න ඕන මැෂින් ඕන දැන් මේ හුඟක්ලාට විලාසිතාවක් කරලා තියෙනවා මේ ජිම්නේසියම් යන එකයි දැන් මම දැකලා තියෙන තවත් කාරණයක් තමයි මේ හුඟක්ලාට ජිම් එකට ගිහිල්ලා කරන්නේ දැන් එයාට අවශ්‍යතාවය නෙමෙයි දැන් අපි කියමු උදරය ඉදිරියට නෙරායන එක යන ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ ඇබ්ඩොමිනල්ස් උදර පේශි ශක්තිමත් කරනවා. එයා ගිහිල්ලා එක්ක ට්‍රෙඩ්මිල් එක බලනවා. වෙන මොනවා හරි ටෝටල් ජිම් හරි වෙන මොනවා හරි මැෂින් කරන්නේ. දැන් මේක මුලකලාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ එයා නාස්ති කරන කාලේ ශ්‍රමය මුදල් එයාගේ කාර්යක්ෂමතාව ඉටු වෙන්නේ නැහැ. මොකද එයා කරන්නේ වෙන දේවල්. දැන් අපේ ශරීරයේ තියෙනවා එක එක පේශි එක එක කෘත්‍ය කරන්නේ. දැන් උදර පේශි වලින් කරන කෘත්‍ය කාර්ය තමයි මේ ව්‍යායාමයට යොදාගෙන උදර පේශි ශක්තිමත් කරන්නේ. දැන් මේ තව චුට්ටක් අපි පසුගිය චාරවලට මේ පෙන්නන්නේ නම් අපි වල ඩියුටි වලට මේ කියන්නේ අපේ මේ පසුපස ප්‍රදේශයේ සත්තම් ප්‍රදේශයේ විශාල කාන්තාවන් ඉන්නවා. විශේෂ කාන්තාවන් මේකට ගොඩක් වගේ ඒක අඩු කරගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ශරීරයේ හැඩය පවත්වාගෙන යන්නේ. ඒක මේ හින්දා අපි වලින් මේ උදරේ විතර නෙමෙයි
අපේ තියෙනවානේ මේ තට්ටන් ප්‍රදේශය තුල ඇති වෙන මේ වේද පාඨක ශක්තිමත් කරන්න මේ ශක්තිමත් කරන ව්‍යායාම